හායි යාළුවනේ ඉතින් ඔයාලා හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේත් එක්ම බලන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. මොකද මේ වීඩියෝ එක 2025 උසස් පෙළ ලියලා මේ වෙනකොට ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න මගේ යාළුවන්ට ගොඩක්ම වැදගත් එකක්. ඉතින් මේ වෙද්දී ඔයාලගේ යාළුවෝ අතර ඒ වගේම ඔයාලත් මේ නිවුස් එක දැන් මම පෙන්නන එක ගොඩක් කට්ටිය දැකලා ඇති. මේ වෙලාවේ ගොඩක් group වල වගේම ගොඩක් කට්ටිය අතර මේ නිවුස් එක ෂෙයා වෙනවා. ඒ ඔයාලගේ උසස් පෙළ සම්බන්ධ නිවුස් එකක්. ඉතින් ඒක දැකපු නොදැකපු හැමෝටම බලා ගන්න මම දැන් ස්ක්‍රීන් එකට ඒක දාන්නම්. මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියලා මෙන්න මේ නිවුස් එක හැමෝම අතරේ දැන් ෂෙයා වෙනවා. මේකේ තියෙන යාළුවනේ ඇගීමට ලක් වූ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල 2026 3:28 මධ්‍යම රාත්‍රියෙන් පසුව හෝ 2028 3:29 මධ්‍යම රාත්‍රියෙන් පසුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත කියලා. ඒ කියන්නේ යාළුවනේ අද රාත්‍රියෙන් පසුව හෝ හෙට රාත්‍රියෙන් පසුව ප්‍රතිඵල නිකුත් කරනවා කියලා තමයි මෙයාලා මේ කියලා තියෙන්නේ. ඉතින් මේක ගැන මට ලොකු සහතිකයක් දෙන්න බෑ. මේක මොකද හදපු එකක් වෙන්නත් පුළුවන්. මේක ඇත්තමයි කියලා මට ඔයාලට සහතික කරන්න බෑ. මොකද මේ වගේ නිවුස් ගොඩක් දුරට මේ වෙලාවේදී ෂෙයා වෙනවා. ඒක හැම පාරම වගේ වෙන දෙයක් නේ. ඉතින් මේක ටිකක් කට්ටිය අතර ජනප්‍රිය විදියට ෂෙයා වෙනවා. ඒ නිසා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක දාන්න හිතුවේ. කෝකරත් යාළුවනේ ඔයාලා වෙබ්සයිට් එකත් එක්ක අප්ඩේට් එකේ හිටියනම් හොඳයි මේ වෙලාවේ. මොකද මේක ඇත්තක් වෙන්නත් පුළුවන් සමහර විට. හැබැයි මේ වගේ නිවුස් එකක් විභාග දෙපාර්තමේන්තුවෙන් ගැහුවා නම් මේ විදියට ක්වොලිටියක් අඩුවෙන් මේ විදියට සමහර විට දාන්නෙත් නැති වෙයි. කෝකරත් යාළුවනේ එයාලා කියලා තියෙන්නේ 28 වෙනිදා ඒ කියන්නේ අද රාත්‍රියෙන් පසුව හෝ හෙට රාත්‍රියෙන් පසුව රිසල්ට් නිකුත් කරනවා කියලා. කෝකරත් ඔයාලා අද මධ්‍යම රාත්‍රියේ කියන්නේ අද රෑ 12ට විතර පොඩ්ඩක් වෙබ්සයිට් එක 2025 කියලා අප්ඩේට් වෙනවද කියලා බලන්න යාළුවනේ. ඉතින් වෙබ්සයිට් එක අප්ඩේට් වෙලා නැත්නම් අපිට සැකයක් තියාගන්න ඕන නැහැ. අද ප්‍රතිඵල නිකුත් වෙයි කියලා. ගිය අවුරුද්දෙත් ප්‍රතිඵල සෙනසුරාදා ආව නිසා ගොඩක් දුරට ප්‍රතිඵල අද මේ සම්භාවිතාවයක් තිබුණා. නමුත් 2024 කියලා තමයි වෙබ්සයිට් එකේ තාම තියෙන්නේ. ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තියාගන්න විදියක් නැහැ. අදම ප්‍රතිඵල නිකුත් වෙයි කියලා. ඒත් මෙයාලා කියලා තියෙනවා හෙට රාත්‍රියෙන් පසුව හෝ කියලාත් කියලා තියෙනවා. ඒ නිසා ඔයාලට මම කියන්නේ මේක විශ්වාස කරන්නමයි කියලා. ඒ වගේම එපා කියන්නෙත් නැහැ. කෝකරත් මේක ඔළුවේ තියාගන්න. ඒත් එක්කම වෙබ්සයිට් එකේ ඊයර් එක 2025 කියලා අප්ඩේට් වෙනවද කියලා බලන්න. මොකද ඊයර් එක අප්ඩේට් වෙන්නේ නැතුව රිසල්ට් නිකුත් වෙන්නේ නැහැ. ඒ වගේම යාළුවනේ ඔයාගේ ප්‍රතිඵල ලියලා ඉන්න යාළුවටත් බලන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොකද මේක හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක්. මේ වගේ තව පෝස්ට් කොටක් ෂෙයා වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වටින්නේ නැති කියලා. ඒ වගේම රිසල්ට් ගැන අලුත් අප්ඩේට් දැනගන්න රිසල්ට් ගැන අලුත් වීඩියෝ එකක් ආපු ගමන් මම ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන්ම අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකටත් like එකක් දාලා තියාගන්න. එහෙනම් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. දැනට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ලැබේවා. ඒ වගේම හැමෝටම ජය වේවා.